යෝග පුරාණයට අනුව යෝගියෙකු හෝ යෝගිනියක තම ජීවිතය වෙනස්ම ආකාරයකට දකි. තම භෞතික ශරීරය ඉපදීම, වැඩීම, වෙනස් වීම, දි รา පත් වීම හා මරණය යන අවදීන්ට මුහුණ දීම යන ලෙසයි. ශරීරයේ උපරිමයෙන් වැඩුණු අවදිය තුරුණු අවදිය ලෙස වේ. මෙම අවදියේදී සෛල තුරුණු වීමේ වේගය සෛල දි รา පත් වීමේ වේගයට වඩා වැඩි වේ. එහෙත් වයස අවුරුදු 32 පමණ පසු කරන විට සෛල දි รา පත් වීමේ ප්‍රවණතාවය සෛල වැඩිීමේ ප්‍රවණතාවයට වඩා වැඩි වේ. මෙම හේතුවෙන් විවිධ ශාරීරික මානසික රෝගී තත්ත්වයන්ට හා රෝගී භාවයන්ට පත්වන්නට සිදුවේ. මෙම හේතුව පදනම් කරගනිමින් ඉපැරණි යෝගීවරුන් හා ඉසිවරුන් සෛල දි รา පත් වීමේ ප්‍රවණතාවයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් මෙම පරිපූර්ණ ක්‍රමවේදය ශාරීරික මානසික ආධ්‍යාත්මික සුවය පවත්වා ගන්නා යෝග ක්‍රමවේදයයි. ඉතා සරල විද්‍යාත්මක වූ ස්වභාවික වූ මෙම යෝග ක්‍රමවේදය හැදෑරීමේදී යෝගියෙකු හෝ යෝගිනියක පිළිපැදිය යුතු කරුණු 5 නම් නිවැරදි ආසන, නිවැරදි ශ්වසනය, සුභවාදී ආහාරය, සුභවාදී සිතුවිලි, නිවැරදි ලිහිල්වීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම අද මාගේ ප්‍රධාන පරමාර්ථය වේ. නිවැරදි ආසන. යෝගාසන හා ඉරියව් පිළිබඳව සංක්ෂිප්ත හා විස්තරාත්මක ග්‍රන්ථය පාතාංජලි යෝග සූත්‍රයයි. එෙහිදී ස්ථීරම් සුඛම් ආසනම් ලෙස ආසනය හා ඉරියව්ව යනු යෝගියෙකු ශාරීරිකවද මානසිකවද ස්ථාවරව හා සංසුන්ව නිහඬව සුව පහසුතාවය පවත්වාගත හැකි ක්‍රියාව හා පැවැත්ම ලෙස විස්තර වේ. ඇතැම් නිශ්චිත ඉරියව් සහ ආසන ශක්තිනාලිකා හා මානසික මධ්‍යස්ථාන සුභවාදී ලෙස උද්දීපනය කරයි. හඨයෝග ප්‍රදීපිකාව වැනි හඨයෝග ග්‍රන්ථ තුල ආසන පුහුණුව ප්‍රථමයෙන් හා විශේෂයෙන් සිදුවේ. විස්තරාත්මකව සහ සරල ලෙස නිවැරදි ආසන යෝගයේ පළමු කොටසයි. ඉරියව් නිවැරදි ආසන තුල යෙදීමෙන් ශාරීරික හා මානසික රෝගයන්ගෙන් නිදහස්ව ශාරීරික හා මානසික සැහැල්ලුභාවය සාක්ෂාත් කරගත හැක. නිතිපතා ආසන අභ්‍යාස කිරීමෙන් භෞතික ශරීරය ප්‍රශස්ත තත්වයක පවත්වාගෙන යන අතර සෞඛ්‍ය සම්පන්න නොවන ශරීරයක් පවා සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි. ආසන අභ්‍යාස තුළින් නිද්‍රාශීලී ශක්ති විභවය උදාහරණ අතර ජීවිතයේ සෑම අංශයකම විශ්වාසය වැඩි කරයි. නිවැරදි ශ්වසනය. මෙම නිවැරදි හුස්ම ගැනීම යෝගිනියක හෝ යෝගියෙකුටද හා සැමටම ඔවුන්ගේ නිවැරදි හුස්ම ගැනීමේ රටාව හඳුන්වා දෙන සරල තාක්ෂණයකි. හුස්ම ගැනීමේ වේගය මන්දගාමීව හා වඩාත් ලිහිල්ව ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නිවැරදිව සිදු කිරීමේ දැනුවත්භාවය මෙහිදී ප්‍රමාණවත් වේ. ඔබගේ නිවැරදි හුස්ම ගැනීම හෘද ක්‍රියාකාරීත්වයට හා කිරීටක සැපයුමට ධනාත්මක බලපෑමක් ඇති කරයි. නිවැරදි හුස්ම ගැනීම රුධිරයේ ඔක්සිජන්කරණය හා සංසරණය යහපත් කරයි. හුස්ම ගන්නා විට උදරය පිම්බෙන බවත්, හුස්ම පිට කරන විට උදරය හැකිලෙන බවත් මතක තබා ගනිමින් පූර්ණ හා
නිවැරදි හුස්ම ගැනීමම ඔබගේ ආයුෂය හා ප්‍රාණය වඩවයි. සුභවාදී ආහාර. යෝග පුරාණයට අනුව ආහාරයේ කොටස් තුනකට බෙදා වෙන් කළ හැකියි. සාත්වික ආහාර හෙවත් සෞම්‍ය හා පිරිසිදු ආහාර ලෙසද, රජස් ආහාර හෙවත් තද ගතිය, කටුක ගතිය, ලවණ ගතිය හා උෂ්ණ ගතිය ඇති ආහාර ලෙසද, තමස් ආහාර හෙවත් කල් තබා ගන්නා හා ශීත පිළුණු ආහාර ලෙසද වෙන් කළ හැකියි. යෝගියෙකු හෝ යෝගිනියක රජස් ගුණය හා තමස් ගුණය යුතු ආහාර අත්හරිමින් සාත්වික හෙවත් සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කිරීමම උදෙසා සෞම්‍ය පිරිසිදු ආහාර අනුභව කරමින් ශාරීරික මානසික සුවය නිසි ලෙස පවත්වා ගනී. සුභවාදී සිතුවිලි. යෝගියෙකු හෝ යෝගිනියකගේ සතිමත් බව හා නිවැරදි සිහිය සුභවාදී චින්තනය කරා ඔබව රැගෙන යයි. බාහිර වස්තුන් හා වස්තුපාදක හමුවේ ඔබගේ මනසෙහි හා සිතෙහි තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව හටගන්නේ නම් ඔබගේ ආස්වාසයේ හා ප්‍රාස්වාසයේ වේගය වෙනස් වේ. ආස්වාසයේ හා ප්‍රාස්වාසයේ වේගය වෙනස් වන විට හෘදයේ රිද්මය වෙනස් වේ. හෘදයේ රිද්මය වෙනස් වන විට රුධිර සංසරණයේ වේගය අක්‍රමවත් ලෙස වෙනස් වේ. මෙම ක්‍රියාව දීර්ඝව සිදුවන විට ඔබගේ ශාරීරික මානසික සුවය අඩපණ කිරීම සිදුවන්නේ ඔබගේ චෛතසිකයද කිලිටි කරමිනි. නිවැරදි සිතුවිල්ලෙහි සහ සුභවාදී පැතුමෙහි ජීවත් වන්නා සැමදා සමාධියේම පසුවන්නේය. නිවැරදි ලිහිල්වීම. සතිමත්ව හා සිහියෙන් යුතුව භාවනා කරන වෙනත් ආකාරයක් මගින් වෙහෙසකර සිතිවිලි හා වෙහෙසකර සංවේදනයන් ශරීරය සහ මනස තුළින් ඉවත් කරමින් ශාරීරිකත්වයට හා මානසිකත්වයට සංසුන් බවක් හා සැහැල්ලුවක් ගෙනීමෙන් ආතතිය හා කාංසාව පාලනය කරමින් ශරීරය සහ මනස නිදහස් තත්ත්වයට පත් කර ගැනීම මෙහි අරමුණයි. නිවැරදි ආසන, නිවැරදි ශ්වසනය, සුභවාදී ආහාර, සුභවාදී සිතුවිලි, නිවැරදි ලිහිල්වීම කෙනෙකු සිදු කරන්නේ නම් ඔහු හෝ ඇය ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික සන්තුෂ්ටියම ලබා සමාධියේම පසුවන්නේය. ඔබ සැමට සුඛී දීර්ඝායු කෝ භව.